හරිද මේ වැරදි තර්කයක් ඉන්නවා 1.9 අනන්තයයි කියලා හරිද ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. හරිද ඕවයින් පේපර් වල ලියන්න එපා ප්‍රතිවිශේෂණ ත්‍රිකෝණමිතිය සරල රේඛා පාඩම් කරන්න. හරි සරල රේඛායි පාඩමෙත් තියෙනවා අර මේ කෝණ දෙකක්. සරල රේඛා අතර කෝණ ලියන්න tan θ වල සූත්‍රය දාන්න අනුක්‍රමණත් එක්ක තියෙන එක. ඒක ඊට පස්සේ ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝමසිත. ඒ වගේ මේ පාඩම් වල එන ඕනතර tan 90 හම්බෙන්නේ. tan 90 කියන්නේ මේ කියන්නේ. අර ආදිශ කරද්දී මේක පාඩ දෙන්න දාන්නකො. අර ඔයලා හම්බෙලා ඉන්නේ අර ඇල්ෆා ධන බීටා සමානයි පයි බෙදීම දෙක වගේ අර ප්‍රතිලෝමසිත ඔයාලා මොකද්ද කරන්නේ බීටා මෙහා පැත්තට ලං කියන tan දාන්නේ. අර මෙහෙම එක පාඩ දැම්මොත් එහෙම ඉවරයි ඊට පස්සේ. හරි සම්පූර්ණ කියන්නේ ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා කරන බීටා පයි බෙදීම දෙක රින බීටා ආකාරයට හදා ගන්න. හරි ඔහම හදාගෙන tan දාන ඊට පස්සේ. ඒ නිසා මේ එතන කරන්නේ අර එකට බින්දුව මගහැරලා හදන එක. ඒ වල tan මේ ආකාරයේ ප්‍රූෆ් එකක් කරගෙන මම දැක YouTube එකෙත් දැක දැන් පෙරලා ගුරුතුතු ගන්නලා දිනවා. හරි ඒ වගේ ගස් දෙකින. ඕලවල වැඩ ඕලවල හිටපු මතයක්ද නැත්නම් ඕලවල කාලු ගන්න බේකක්ද මොකක්ද කියලා මම දන්නේ නැහැ. වෙලක් කියන්නේ වෙලක් ළමයි හිතා ඉන්නකොට එකට බින්දුව අනන්තයි. ඒ ගුරුවරුත් මේ සාධනය කරගෙන යනවා. කියන්නේ එන්න එයා බින්දුවට ලං කර යනවා. කියන්නේ දශමයකින් මෙතන 10 කියලා පෙන්වනවා. ඊට පස්සේ 0.01කින් මෙතන 100යි කියලා පෙන්වනවා. 0.01කින් මෙතන 1000යි කියලා පෙන්වනවා. ඊට පස්සේ ඔක එන්න ලං කරගෙන කියලා ඒකට බින්දුවට වෙද්දී අනන්තයි කියලා කියනවා. ඒ සංඛ්‍යා බින්දුව කියන්නේ සංඛ්‍යා රේඛා හරිමද තියෙන ලක්ෂණ. හරි? බින්දුව කියන්නේ සංඛ්‍යා රේඛා හරිමද තියෙන. එයාට ධන කියන්නත් බැරි නේ කියන්න. හරි එයා කොයි පැත්තටවත් බර නැහැ. එයා ඉන්නේ හරිමද? මේ සාධනය කරන එකන කරන්නේ ධන පැත්තෙන් ලං වෙලා තියෙන්නේ. හරි? තව කෙනෙක් ඔන්න මේක ඍණා කියන්න දාගෙන ලං වෙන්නත් පුළුවන්. හරි? ඒ කියන්නේ ඍණ දිශාවෙන් ලං වෙනවා බින්දුවක. උඩ යාට එන්නේ මොකක්ද? ඍණ නම. හරි? ඒ ඍණ මෙතන ඍණ 10 එනවා, ඍණ 100 එනවා, ඍණ 1000 එනවා, ඍණ 10000. ඔය ආදී වශයෙන් ගිහලා ඍණ අනන්තයක්. ඒක දැන් කාට හරි කෙනෙක් ඒ කියන්නේ ධන අනන්තය කියලා දෙනගෙන කවුරු හරි කෙනෙක් ඍණ අනන්තය කියන්නේ. කවුරු හරි කොතන හරි ඍණ අනන්තයක් කියන උනේකට කවුරු හරි කෙනෙක් ධන අනන්තය. මේක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ නිසා අපි අර්ථ දැක්වීමක් මේකට කරන්නේ නැහැ කියලා බින්දුව. ඉතින් පරිමේෂිතයක් වලට අර්ථ දක්වද්දී කොහොමද ලියන්නේ? හරිද අපි දන්නවනේ පරිමේෂිත අර්ථ දැක්වීමෙම තියෙනවනේ. සිත දෙකක බෙදීමක් විදිහට මේ සිතේ අපි ලියනවා gx සමානයි gx සමානයි බිඳුව කියලා. හරිද? එయ్యේ නිකන් නෙමෙයි ඒක ලියන්නේ. හරිද? මොකද එකකට බිඳුව හදාගන්න කොහෙවත් හදෙන්න බෑ. ඒ ඕන තරම් වල ගණන් වල දැකලා ඉතින් දැන් උදාහරණයකට x ධන එක එහෙම ඔය තියෙන අවස්ථාවල මෙතන ලියලා තියෙන x සමානයි ඍණ 1 කියලා. හරිද? ඒ ලියන්නේ හරය කවදාවත් බිඳුව කරගන්න එපා කියන්නේ. ඒ කියන්නේ විතර අර්ථයක් කියවන්න නැතිලා ප්‍රකාශන. දැන් මේ සයින් මේ කතාවෙත් එක්ක අපිට tan අණු අර්ථ දැක්වීමක් කරන්නෙත් නැහැ. නේ? ඒ tan අණු අපි අර්ථ දැක්වීමක් කරන්නෙත් නැහැ. අපි tan අණු අර්ථ දැක්වීමක් කරන්නෙත් නැති සයින් tan අණු ලියනකොට සයින් අණු මෙතන cos අණු කියන. සයින් අණු එක වෙනවා cos අණු බිඳුව. ඒක තේතෙන්නේ නැත්නම් එකට බිඳුව කතාව. හරිද? tan අණු අර්ථ දැක්වීමක් වෙන්නේත් නැහැ. ඒ නිසා එකට බිඳුව කොහොමද අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ. හරිද? මෙයා අර්ථ දැක්වීම නැත්නම් මෙයා වෙන්නත් බෑ. මෙයාට අගයක් නැත්නම් මෙයාට අගයක් තියෙන්න බෑ. හරිද? බෙලක්ගේ මේ බෙලක්කේ සාධන මේ. මම දැක්ක උඩ මේ කියන්නේ YouTube එකේ උඩ පල්ලෙහාදී මේ වගේ සාධන කරලා බෙන්න ඕන ටෙකයට බින්දුව නන්ද. හරිද? ඕවා විභාගෙ ලියුවොත් නෙමෙයි ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ සාධන සම්පූර්ණයෙන් හරිද? මෙහෙම සාධනය කරනවා කියන්නේ ඌ ලිමිට් පාඩම දන්නෙත් නැහැ කියන්නේ. හරිද? ලිමිට් පාඩමත් කට් කරපු එකෙත් තමයි ගන්නලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි තරගයක් නේ. හරිද? ඒක නිසා තමයි අර්ථ දැක්වීමක් කරන්නේ නැත්තේ. අපි කවදාවත් හරිය බින්දු කරගන්නේ නැහැ මොන ෆන්ක්ෂන් එක. හරි මම දැන් මේවත් මොකක් හරි ඊවිදිමේ කිව්ව ආකාරයට කියන එකක් මොකක් හරි පරිමේය සංඛ්‍යාවක් වෙන්න පුළුවන් පරිමේය සිතයක් වෙන්න පුළුවන්. හරි. ඊවිදිමේ කිව්ව ආකාරයට තියෙන කොන ප්‍රකාශ වල දැකලා තියෙන අර මේ උඩ මේවා දෙකක් දාලා කමයි දාලා පැත්තෙන් දාලා තියෙනවා. හරි. පේපර් වල ඕන තරම් දැකලා තියෙනවා. මේ පරිමේය අර්ථ දැක්වීමක් තියෙනවා. හරි ඒ නිසා මේ එක්කයට බින්දුව අනන්තය කියලා එහෙම හිතාගෙන ඉන්න බෑ. ඒක ඕලල් කාලේ ඉගෙන තියෙනවා හරි. මුකින් හරි කියන්නේ මේක සාමාන්‍ය ඕලල් අර ඉස්සල්ලාම ඒවල කරන ළමයා තමයි මේක හිතාගෙන නිසා පෙළක් ගුරුවරුත් මම දැක්කා. තියෙනවා සාමාන්‍ය පෙළක් ඕලල් කියන්නේ ඒ ලෙවල් කරලත් අවුරුද්දක් දෙකක් ගිහලා මම මේක හිතාගෙන. හරි ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒකට ආයේ මේකයට බින්දුව පදාව මේ අනන්තය කියලා හිතන්න බෑ. ඒක අර්ථ දැක්වීමක් අපි මේකයට බින්දුවේකට අර්ථ දැක්වීමක් කරන්නේ නැහැ. හරි. අදින් පස්සේ ඒක දැනගන්න එකකට බින්දුවනේ අර්ථ දැක්වීම නැහැ. ඔයාලට මේක හරි හම්බ වෙනවා මේ ත්‍රිකෝණමිති ප්‍රතිලෝම සිත හරියදී
මේ වගේ වගේක් එන්න පුළුවන්. ඒතකොට එයාගේ කවද ඔයාලා ඒක ටෑන් අනුව එහෙම අර්ථ මේ කියන්නේ මග හැරලා දන්නවා. හරි ඒ කොට්ටන උඩ කරගෙන අනිත් පැත්තට ගන්න ගිහින් ඊට පස්සේ ටෑන් ආදේශ කරන්න. මේක දාලා පේපර් එක ලකුණු හම් වෙන්නේ. හරි. ඒ නිසා